අයිබෝන් මම ශාන්ත රත්න ඉතින් අද ඇවිල්ලා ඉන්නේ දෙවෙනි වීඩියෝත් එක්ක වර්ග පූර්ණයෙන් ඉතින් වර්ග පූර්ණයේදී පොඩක් වැදගත් පාඩමක් වර්ග පූර්ණේ වැදගත් වෙන්නේ වර්ග සමීකරණ වලට ඒ වගේම ප්‍රස්ථාර වලට ඕන වෙනවා. ඉතින් අපි බලමු ඇයි ප්‍රස්ථාර වලට ඕන වෙන්නේ ඇයි වර්ග සමීකරණ වලට ඕන වෙන්නේ කියලා. ඉතින් අපි බලමු එහෙනම් ගණන් කීපයක් හදලා කොහොමද වර්ග පූර්ණේ කරන්නේ කොහොමද වර්ග පූර්ණයට යන්නේ කියලා. right හරි මොකක්ද මේ වර්ග පූර්ණය කරනවා කියලා කියන්නේ? වර්ග පූර්ණය කරනවා කියලා කියන්නේ සාමාන්‍ය වර්ගජ සමීකරණයක් පූර්ණ වර්ගයක් සහ නියතයක් සමග ලියන එක. මොකද්ද? සාමාන්‍ය වර්ගජ සමීකරණයක් පූර්ණ වර්ගයක් සමග නියතයක් එක්ක ලියන එක තමයි මේ වර්ග පූර්ණය සිදු කරන්නේ. දැන් බලන්න මෙතන තියෙනවා x වර්ග ධන 2x ධන 7. ඒක වර්ග පූර්ණයෙන් ලියලා තියෙනවා x ධන 1 පූර්ණ වර්ගය ධන 6 කියන එක. right අන්න ඒ ආකාරයට ලියන එක තමයි වර්ග පූර්ණය කියලා කියන්නේ. right හරිද? සාමාන්‍ය වර්ගජ ප්‍රකාශනයක් පූර්ණ වර්ගයක් සමග නියතයක් එක්ක ලියන එක තමයි වර්ග පූර්ණය කියලා කියන්නේ. right අපි එහෙනම් ඉගෙන ගමු වර්ග පූර්ණය කරන්නේ කොහොමද කියලා. right නේද? වර්ග පූර්ණය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. එහෙනම් මේ ගාන උදාහරණයට අරගෙන. right මේ ගාන හදන්න ඉස්සල්ලාම වර්ග පූර්ණය කරන්න කලින් යම් කිසි නීති වගේක් තියෙනවා. හරි. පළවෙනි නීතිය තමයි පොඩි ප්‍රොසීඩියර් එකක් තියෙනවා, කරන ක්‍රම වේදකුත් තියෙනවා. හරි. පළවෙනි නීතිය තමයි x වර්ගයේ සංගුණකය. මොකද්ද මේ සංගුණකය කියන්නේ? සංගුණකය කියන්නේ x වර්ගය ගුණ වෙලා තියෙන නියතය. right ඒකයි. මොකද්ද x වර්ගයේ සංගුණකය කියන්නේ? x වර්ගයට ඉස්සරහින් තියෙන x නැත්නම් x වර්ගයේ ගුණ වෙලා තියෙන නියතය. ලකුණ සමග නියතය අනිවාර්යෙන්ම ධන එකක් විය යුතුමයි. මොකක්ද වෙන්න ඕනේ? ධන එකක් විය යුතුමයි. ධන එකක් තිබෙන්නේ නැත්නම් අපි ධන එකක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒක කරන්නේ අදාළ සංඛ්‍යාව පිට කරගෙන. ඒ වගේ එකක් අපි කරමු. දැනට බලමු මේක. right හරිද? පළවෙනි එක මොකද්ද? x වර්ගයේ සංගුණකේ අනිවාර්යයෙන්ම ධන එකක් විය යුතුයි. එහෙම තිබුණොත් ලේසි. right එහෙම තිබ්බේ නැත්නම් කරගන්න ඕනේ. හරි. දැන් මේක තමයි පළවෙනි නීතිය. එකම නීතිය මේකයි. හරි. දැන් යමු පළවෙනි පියවරට. right දැන් අපි ඉස්සල්ලාම කරනවා පළවෙනි පියවර තමයි x හි සංගුණකය. මොකද්ද x හි සංගුණකය කියලා කියන්නේ? අපි ගත්තා x වර්ගයේ සංගුණකය කියන්නේ x වර්ගයේ ගුණ වෙලා තියෙන එක. එහෙනම් මොකද්ද x හි සංගුණකය කියන්නේ? x ගුණ වෙලා තියෙන එක. x හි සංගුණකය අරගෙන දෙකෙන් බෙදනවා. මොකද කරන්නේ? ඉස්සලම් දැන් පළවෙනි පියවර මොකද්ද? පළවෙනි පියවර තමයි x වර්ගයේ සංගුණකය එක කරගන්න ඕනේ. ධන එකක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? x හි සංගුණකය දෙකෙන් බෙදලා ඒක වර්ග කරගන්න ඕනේ. මොකද කරන්නේ? x හි සංගුණකය දෙකෙන් බෙදුවා ඒක වර්ග කරගත්තා. ඊට පස්සේ පුංචි දේවල් ටිකක් තියෙනවා. හරි. හරි. දැන් අපි එතනින් එහාට පොඩ්ඩක් එමු. දැන් එමු ගාන චුට්ටක් විතර. මට කියන්න බෑ x වර්ගයේ සංගුණකය මොකද්ද? මුකුත් නෑ කියන්නේ මෙතන මොකද්ද තියෙන්නේ? ධන එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් නෑ නේද? අපේ පළවෙනි නීතිය අවුලක් නෑ නේද? මේකට බලපාලා නේද? එහෙනම් මොකද වෙන්නේ? x වර්ගයේ සංගුණකය අනිවාර්යෙන් මෙතන ධන එකයි. කිසිම ප්‍රශ්නයක් නෑ. right. එහෙනම් යමු මොකද්ද? දෙවෙනි පියවර. දෙවෙනි පියවර. මේ ඉස්සලාම දැන් කරන්න තියෙන පිළිවෙල. ඒකට යමු ඉස්සලා. right. මොකද කරන්නේ? x හි සංගුණකය දෙකෙන් බෙදුවා ඒක වර්ග කරා. x හි සංගුණකය කීයද? මට කියන්න බෑ x හි සංගුණකය කීයද? x ගුණ වෙලා තියෙන කීයද? ධන දෙකෙන් ලකුණ සමග නියතය උනේ ධන දෙක. මොකද කරන්නේ? x හි සංගුණකය අපි දෙකෙන් බෙදුවා. දෙකෙන් බෙදුවා ඒක වර්ග කරා. right නේද? x හි සංගුණකය දෙකෙන් බෙදුවා ඒක වර්ග කරා. ධන දෙක දෙකෙන් බෙදන්න තියෙනවා. දෙකට දෙකේව එකයි, දෙකට දෙකේව එකයි. ඇතුලේ තියෙන එක එකේ වර්ගය කියන්නේ 1. ඊට පස්සේ මොකද කරන්නේ? මේ හදාගත්ත සංඛ්‍යාවට මොකද කරන්නේ? දැන් කියන්නම් මම එකට මොකද්ද කරන්න කියලා. right නේද? දැන් ආවේ අපිට කීයද? x හි සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරපුවම ආවේ කීයද? 1. right නේද? දැන් කරන්නම් චූටි වැඩක්. x වර්ගය ධන 2යි x right නේද? ධන 2යි x දැම්මා. දැන් අපට මෙතන වර්ග කරලා ආවේ කී දෙකේ වර්ගය කියන්නේ ධන 1නේ. right නේද?
දාන්න කෙලින්ම ධන එකක්. ආවේ අරකනේ. කෙලින්ම දාන්න ධන එකක්. මේක වෙන්නේ ඇයි කියලා මම කියන්නම් පොඩ්ඩක්. රයිට් නේද? ධන එකක්. මේ ධන හත මම පොඩ්ඩක් මෙතනින් කියනවා. හරි. දැන් තියෙන්නේ මේ උඩම තිබ්බ සමීකරණයද? නෑ නේද? උඩම තිබ්බ සමීකරණය නෙමෙයි තා පොඩ්ඩක් ධන හත ළඟට ගන්න. උඩම තිබ්බ සමීකරණෙද තියෙන්නේ x වර්ගයේ ධන 2x ධන 7. මේ x වර්ගයේ ධන 2x ධන 7. හැබැයි ධන එකක් වැඩි නේද? ධන එකක් වැඩි නේද? ඒ ධන එක අයින් කරන්න ඍණ එකක් දාන්න. right. ධන එක අයින් කරන්න ඍණ එකක් දාන්න. right. ධන එක අයින් කර ඍණ එකක් දාන්න. දැන් අපි ධන එකක් ඉස්සලාම දානවනේ මෙතන ධන. ඉස්සලාම ධන අගේ දාන්න. ධන අගේ දාලා පොඩි වරහණක් දාගන්න. right නේද? දැන් පිට තියෙන එක පොඩ්ඩක් සුළු කරගන්න. කීය දෙන්නේ කියලා? හතෙන් එකක් අඩු වුනහම ඍණ 1 ධන 7. කීය දෙන්නේ? ධන 6යි. ඍණ 1යි ධන 7යි. එකතු වුනාම ධන 6යි. දැන් මෙතන චුට්ටක් බලන්න මේ මෙතන මොකද්ද තියෙන්නේ කියලා. right. x වර්ගය ධන 2යි x ධන 1. අඳුරන එක්කෙනෙක් නේද? අඳුරන එක්කෙනෙක් නේද? කොහොමද හදාගන්නේ මෙයා? මෙයා කොහොමද දන්නේ? පූර්ණ වර්ගයක්. වෙන්න මෙයා පූර්ණ වර්ගයක්. මොකේ පූර්ණ වර්ගයද? චුට්ටක් කේස් නේද? අපි මේ මෙතන යමු පොඩ්ඩක්. right. මෙතන තියෙන්නේ x වර්ගය ධන 2යි x ධන 1 නේද? දැන් මේක අපි ලියාගමු පොඩ්ඩක් දැන්. සාධක කඩන්න එහෙම දන්නවනේ. සාධක විදිහට ලියන්න. right නේද? x වර්ගයේ සංගුණකයයි නියතයයි ගුණ කරනවා. එකනේ හැදෙන්නේ. එක හැදෙන ක්‍රම ભેද. ධන 1 ගුණ කිරීම ධන 1 මගින් ඍණ 1 ගුණ කිරීම ඍණ 1 මගින්. හරිද? දැන් මෙතන තියෙන්නේ ධන දෙකක්. මෙන්න මේ සංඛ්‍යා දෙකේ එකතුව ධනාගයක් වෙන එක මොකද තියෙන්නේ? මෙන්න මේක. එතකොට මේ 2යි x කියන එක කෑලි දෙකකට කරනවා. එකක් x අනික x අනික ධන 1. කෙටි ක්‍රමය කියලා දෙන්නම් පස්සේ. මේක ඉගෙන ගත්තට පස්සේ කෙටි ක්‍රමය කියලා දෙන්නම්. දැන් පොදුවේ වගම මෙතන දෙකේම පොදුයි x ඊට x ධන 1. මෙතන දෙකේම තියෙනවා ධන 1. මෙතන x ධන 1. මම දන්නව ඇති කියලා හිතනවා. දැන් මේකෙම දෙකේම වරහන් වල තියෙන දෙකේම පොදු වල තියෙනවා x ධන 1. x ධන 1 අයින් කරලා පස්සේ මෙතනත් x ධන 1ක් ඉතුරු. x ධන 1 ඒවා දෙකක් ගුණලා තියෙනවා. ඒ කියන්නේ x ධන 1 වර්ගය. right නේද? මම දැන් ගත්තා නේද x වර්ගය ධන 2යි x ධන 1 ධන 1 සමානයි x ධන 1 වර්ගය කියලා. අන්න ඒ විදිහට තමයි වර්ග පූර්ණය හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ. right නේද? හරි. එතකොට මට ගන්න පුළුවන් x වර්ගය ධන 2යි x ධන 1 කියන්නේ x ධන 1 වර්ගය කියලා. x ධන 1 පූර්ණ වර්ගය. right නේද? දැන් ගත්තා නේද අපි වර්ග පූර්ණේ කරා නේද පොඩි ගානක්. right නේද? අන්න ඒ විදිහට තමයි අපි මේ වර්ග පූර්ණේ සිද්ධ කරන්නේ. right නේද? මේක තමයි මගේ පළවෙනි ගාන. තවත් යමු පොඩි ගානකට දෙවෙනි ගාන විදිහට තවත් පොඩි ගානකට යමු. right. එහෙනම් අපි දෙවෙනි ගානට x වර්ගය ධන 6යි x ධන 3. right නේද? මේක තමයි මගේ පළවෙනි ගාන ඉස්සෙල්ලා ලැබුවා. දැන් දෙවෙනි ගාන. right. මොකක්ද අපි ඉස්සෙල්ලාම බලන්නේ? ඉස්සෙල්ලාම බලන්නේ මොකද? x වර්ගයේ සංගුණකයේ ධන 1යිද? අහන්න දෙන්න මෙයාගෙන්. උඹේ සංගුණකයේ ධන 1යිද? මුකුත් නැහැනේ. මුකුත් නැහැ කියන්නේ මොකද්ද? මෙයාගේ ධන 1යි. ඒ කියන්නේ පළවෙනි පියවරම දැනට ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? දෙවෙනි එක. x හි සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරන්න. x හි සංගුණකය කීයද? x ගුණ වෙලා තියෙන එක x හි සංගුණකය කියන්නේ x ගුණ වෙලා තියෙන එක. x වර්ගයේ සංගුණකය කියන්නේ x වර්ගයේ ගුණ වෙලා තියෙන එක. එහෙනම් x හි සංගුණකය කීයද? ධන 6යි. ලකුණත් එක්කලා ගන්න. ධන 6 මොකද කරන්නේ? දෙකෙන් බෙදුවා. ඊට පස්සේ ඒක වර්ග කරා. බෙදලා ඉවරලා වර්ග කරන්න. 2ට 2 ඒවා 1යි, 6ට 2 ඒවා 3යි. ධන 3. right. එතකොට ධන 3 වර්ගය කීයද? ධන 3 වර්ගය කීයද? ධන 9යි. අපි ධන වලින් යමුකෝ පොඩ්ඩක්. right. ධන 9යි. දැන් හදාගත්ත සංඛ්‍යාව කීයද? ධන 9යි. කරන ක්‍රම වේදේ පොඩ්ඩක් බලන්න. x වර්ග ධන 6යි x ලියනවා. right. ඊට පස්සේ මොකද්ද? අපි මෙතන හදාගත්ත සංඛ්‍යාවේ ධනාගේ මෙතෙන්ට දාන්න. ධනාගේ මෙතෙන්ට දාන්න. ඊට පස්සේ මොකද කරන්නේ? හදාගත්ත සංඛ්‍යාව ඍණාගේ දාන්න.
ඇයි ඍණාගයක් දාන්නේ? මෙන්න මේ අගයන් දෙක සුළු වෙලා තිබ්බ සමීකරණෙම එන්න තමයි දාන්නේ. right නේද? දැන් මොකද කරන්නේ? මෙන්න මේ පළවෙනි කෑලි තුන නැත්තම් පළවෙනි පද තුන පොඩ්ඩක් වරහන් කරගෙන චුට්ටක් බලන්න ඔළුව දාලා මොකද තියෙන්නේ කියලා. right. මෙතන සුළු කරගන්න ඍණ 9යි අධන 3යි තියෙන්නේ. ඍණ 9යි ධන 3යි කිය දෙන්නේ. ඍණ 6යි. දී මේක චුට්ටක් මොලේ කල්පනා කරලා බලන්න. මොකේ වර්ග දෙන්නේ කියලා. කීය වර්ග දෙන්නේ? කීය වර්ග දෙන්නේ? චුට්ටක් බලන්න x ධන 3 වර්ගෙ නෙවෙයි දෙන්නේ කියලා. බලමු නේද කොහොමද ගන්න කියලා. අපෙන්ද කියලා. x වර්ගය ධන 6x ධන 9 කියන්නේ කීයේ වර්ගද කියලා බලමු. මොකද්ද එන්නේ කියලා සාධක විදිහට. right. හරිද? මේකෙදි අපි ගන්න. මේකෙදි යම් කිසි සංඛ්‍යාවක් හදා ගන්න ඕනේ අපි. මෙන්න මේ 6x ඔය. මේ x ගේ සංගුණකය අපි කඩනවානේ පොඩි කෑලි වල. x වර්ගයේ සංගුණකයයි නියතයයි ගුණ කරන්නේ. කිය දෙන්නේ. ධන 1යි ධන 9යි 9යි. 9 කොහොමද හැදෙන විදිහ? 9 වාරයක් 1. ඍණ 9 වාරයක් ඍණ 1. මෙතන ධන. ඊට පස්සේ ධන 3 වාරයක් ධන 1. ඍණ 3 වාරයක් ඍණ 3. right නේද? මට කියන්න මෙන්න මේ සංඛ්‍යා දෙක වල එකතුව ධන 6ක් වෙන එක මොකද්ද? ලේසියම ගන්න පුළුවන් මෙන්න මේක. එතකොට තමයි මෙන්න මේ x කියන එක කෑලි දෙකකට කඩන්නේ. එකක් ධන 3x අනිකක් ධන 3x ධන 9. දැන් මොකද කරන්නේ? පොදු අපිට ගන්න තියෙන්නේ. දෙකේම මොනවද තියෙන්නේ? x. එද x පිටර ගත්තා. x ධන 3. මෙතන දෙකේම මොනවද තියෙන්නේ? ධන 3. x ධන 3. right නේද? දැන් මේක x ධන 3 කියන එක පොදුයි. බලන්න ලස්සනට එනවා පුතා. x ධන 3 වර්ගය කියලා. right නේද? ආවා නේද ලස්සනට x ධන 3 වර්ගය කියලා. right නේද? මේ වර්ග පූර්ණේ අමාරුද ලේසිද? හරිම ලේසි. අල්ල ගන්න තියෙන ක්‍රමවේදය මෙන්න මේ ක්‍රමවේදය. right නේද? x වර්ගයේ සංගුණකය ධන 1ක් කරලා තමයි x කී සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරලා ඒකේ ධනාගය එකතු කරලා ඍණාගය මෙතනින් දාලා තිබ්බ නියතෙම තිබ්බ විදිහට තියන්නේ. ඊට පස්සේ දෙක සුළු කරන්න විතරයි තියෙන්නේ. සාමාන්‍ය හරි ලේසි ක්‍රමයක්. right නේද? එහෙනම් අපි යමු තවත් ගානකට x වර්ගයේ සංගුණකයක් කියන එකක් අපි ගමු. කොහොමද හදන්නේ? right නේද? හරි එහෙනම් යමු තුන්වෙනි ගානට. right. එහෙනම් යමු තුන්වෙනි ගානට x වර්ගයේ සංගුණකයක් කියන එක. right නේද? මොකක්ද ඉස්සල්ලාම අපි කරන්න ඕනේ? x වර්ගයේ සංගුණකය ධන එකක් කරගන්න. x වර්ගයේ සංගුණකය ධන 1යි. නෑ නේ. කීයක් තියෙන ධන 2යි. මොකද කරන්නේ නම්? මේ දෙකක් පිටට ගන්න කියන්නේ. ඒ කියන්නේ මෙයාගෙන් දෙකක් පිටට ගන්නවා කියන්නේ මුළු සමීකරණයම දෙකක් පිටට ගන්නවා කියන එක. right. අපි කොහොමද කියලා බලමු ගන්න කියලා. දෙකක් පොදුවට ගත්තා. ගත්තේ දෙගුණයක්. මෙයාගෙන් දෙගුණයක් ගත්තාම මොනවද ඉතිරි? x වර්ග. right නේද? ඒ කියන්නේ මේක දෙකෙන් බෙදනවා වගේ. දෙගුණයක් පිටර ගන්නවා කියන්නේ හිතින් මේක දෙකෙන් බෙදනවා වගේ. එන්න 12x. 12x කියන දෙගුණයක් පිටර ගත්තා. මේ කියන්නේ දෙකෙන් බෙදපුවාම කීයද? 6x. අන්න ඕකයි පිටර ගන්නවා කියන්නේ. right නේද? ඒ කියන්නේ පොදුවට ගන්නවා කියන්නේ ඔන්න ඔක වරණනේ එළියට ගන්නවා කියන එක තමයි. හැබැයි හැම එකෙම පොඩක් තිබ්බහම තමයි ලේසි. right නේද? එතකොට මේකට 4. අපි දෙකක් පිටර ගත්තා. එහෙනම් 4ක් කීයට බෙදන්නේ? දෙකෙන්. දෙකක් පිටර ගන්නවා කියන්නේ ඇතුලේ තියෙන ඒවා එම සංඛ්‍යාවෙන් දෙකෙන් බෙදනවා අය කියන එක. right නේද? දැන් පොඩ්ඩක් ආව නේද? දැන් මොකද කරන්නේ මේක? මේක දැන් මොකද කරන්නේ? සාමාන්‍ය වර්ගජ ප්‍රකාශනය. දැන් මොකද කරන්නේ? වර්ග පූර්ණේ කරමු. දෙක පොඩ්ඩක් කොහොම තියාගත්තා. වරාණ චුට්ටක් ලොකු කරමු. right නේද? x වර්ගය අන්තිමට ලියමුකෝ. right. දැන් මොකද කරන්නේ ඉස්සලා? ඊට දෙවෙනි පියවර මොකද්ද? x කි සංගුණකය දෙකෙන් බෙදුවා එක වර්ග කරා. දැන් මෙන්න මේක තමයි වර්ගජ ප්‍රකාශනය. right නේද? එතකොට මෙන්න මේකට තමයි අදාළව අපි වර්ග පූර්ණය කරන්නේ. මෙන්න මේකට අදාළව තමයි අපි වර්ග පූර්ණය සිදු කරන්නේ. right නේද? එහෙනම් මොකද කරන්නේ? එහෙනම් මේකේ x සංගුණකය කීයද? මේකේ x සංගුණකය කීයද? ධන 6යි. ධන 6 දෙකෙන් බෙදුවා. ඒක වර්ග කරා. බලමු. දෙකට දෙකේවා 1යි. 6ට දෙකේවා ධන 3යි.
ධන 3 වර්ගය කීයද? 9යි. right. 9 ධන අගය පොඩ්ඩක් ගමු අපි කොහොමද ලේසි. right නේද? x වර්ගය තියෙනවා 6යි x. දැන් මොකද කරන්නේ? දැන් අපි මෙන්න මේ x සංගුණකයේ දෙකෙන් බෙදලා එක වර්ග කරලා ගත්ත අගේ ධන අගය කෙලින්ම සමීකරණයට දානවා. right නේද? කෙලින්ම දානවා. දාලා පොඩි වරහණක් දානවා. ධන අගය දාලා. ඊට පස්සේ වරහණ ඉවත් කරලා වරහණ වහලා ඍණ අගය දානවා. සාමාන්‍ය ටිකම තියෙනවා. right නේද? පොඩි දේවල් ටිකක් තියෙනවා. right නේද? දැන් මට කියන්න බාන්න x වර්ගය ධන 6x ධන 9 මොකද්ද? මොකේ පූර්ණ වර්ගයද? වීඩියෝ එක පොඩ්ඩක් පස්සට අරන් බලන්න කීයේ වර්ගය කියලාද? x ධන 3 පූර්ණ වර්ගය. අඩු කරලා කියන්න බලන්න. ඍණ 9යි ධන 2යි. කීයද දෙන්නේ? ඍණ 7යි. චූටි සුළු කිරීම වගේක් තියෙන්නේ. කීයක් පොදුයිද? දෙකක් පොදුයි. right නේද? මෙන්න මේ දෙක තියෙන එක දැන් සාමාන්‍ය විදිහටම දාන්න. right නේද? සාමාන්‍ය විදිහටම දාන්න. මේ දෙක හැම එකකින්ම ගුණ වෙන නෑ. හරිද? 2යි x ධන 3 පූර්ණ වර්ග. එතකොට මේ දෙක ගුණ වෙන්නේ නැත්නම් ඍණ 7. ඒකෙනුත් ගුණ වෙනවා. ඒකෙනුත් ගුණ කරන්න ඕනේ. එතකොට එන්නේ ඍණ 10. ඔන්න ඕක තමයි වර්ග පූර්ණය කියලා කියන්නේ. right නේද? හරිම ලේසි. ඇබීතන් දෙයක් තියෙන. හරිද? right අපි තව චූටි ගානක් හදමු. මේ x වර්ග සංගුණකය පොඩ්ඩක් වෙනස් කරලා. right x වර්ගයේ සංගුණකය පොඩ්ඩක් වෙනස් කරලා හදමු. එහෙනම් ඊළඟ 4 වෙනි එනවා අපි 4 වෙනි ගානට. චුට්ටක් ලේසි. ඇයි? x සංගුණකේ ඍණ කරලා තියෙන්නේ. බය වෙන්න එපා බං. බය වෙන්න එපා. ඍණ වුණා කියලා ධන වුණා කියලා බය වෙන්න එපා. ඒ උඹලා අම්දන්න දෙන්නේ පොඩ්ඩක් බය කරන්න දෙන්නේ ගාන. පොඩ්ඩක් බය කරන්න දුන්නේ ගාන. right. මොකද ගන්න ඉස්සලාම x සංගුණක x වර්ගයේ සංගුණකේ ධන එකක් කරනවා. sorry x වර්ගයේ සංගුණකේ ධන එකක් කරනවා. x වර්ගයේ සංගුණකේ ධනද? ධන එකයිද? නෑ. කීයද? මෙතන මුකුත් නෑ කියන්නේ ධන තියෙන. ඒ කියන්නේ ධන කීයද මේ කරන්නේ? ධන 3යි. එහෙනම් කීයද පිටර ගන්න ඕනේ? ධන 3ක් පිටර ගන්න ඕනේ. එතකොට x වර්ගයේ සංගුණකේ කීයද එන්නේ? ධන එකක් වෙන්නේ. අපි ගමු ධන 3ක් පිටට 3 දාමු. ධන 3ක් පිටර ගන්නවා කියන්නේ 3ෙන් බෙදෙනවා කියන එක. right නේද? 3යි x වර්ගය කියන බෙදන්න ඕනේ. 3ෙන් බෙදන්න කීයද එන්නේ? x වර්ගය ඍණ 12යි x. අමාරු වෙන පොඩ්ඩක් බෙදලාම ගමුකෝ. කේස්නේ පොඩ්ඩක්. 3යි x වර්ගය 3ෙන් බෙදුවා. 3ක් නේ පිටරන් තියෙන්නේ. මේ හැම එකම 3ෙන් බෙදෙනවා. පොඩ අමාරුත් ඇතිනේ බලමු. 6 කියන එක 3ෙන් බෙදෙනවා. right දැන් පොඩ්ඩක් සුළු කරගෙන 3 1යි 3 1යි. දෙයින් ඇවිල්ලා නේද බඩු? ධන එකක් ඇවිල්ලා නේද? මෙතන කපු 3 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. දැන් චුට්ටක් ආවව පල්ලයට ඇවිල්ලා ලියාගමු පිළිවෙල ලියාගන්න. කීයද එන්නේ? x වර්ගය. x වර්ගයේ සංගුණකය දැන් ධන එකයි නේද? එච්චරයිනේ තියෙන්නේ බං ධන එකක් කරගත්තා නම් අර පරණ පිළිවෙලම. කීයද? ඍණ 4යි x ධන 2. right. දැන් යන්න අර පිළිවෙලට. x සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරන්න. x සංගුණකයේ කීයද? ඍණ 4. ඍණ 4 දෙකෙන් බෙදුවා. ඒක වර්ග කරා. බලමු. 2ට 2 ඒවා 1යි. ඍණ 4ට 2 ඒවා 2යි. ඒක ඍණ 2යි. ඍණ 2 වර්ග කරමු. ඕනෑම සංඛ්‍යාවක වර්ගය කියන්නේ ධනාගයක්. ඒ වගේම ඍණ 2 වර්ගය කියන්නේ කීයද? ඒ කියන්නේ 2 වර්ගෙම තමයි. ඒතර එන්නේ 4යි. ඍණ 2 වර්ගය කියලා ගමු ඕන. ඒ කියන්නේ ඍණ දෙවාරයක් ඍණ කියන. ඍණයි ගුණ වුණාම ධනාගය හැදෙනවා. දෙවාරයක් 2 4යි. ඔන්නෝමයි හැදෙන්නේ. ඕනෑම සංඛ්‍යාවක වර්ගය කියන්නේ අනිවාර්යයෙන්ම ධන. දැන් හදාගත්ත සංඛ්‍යාව කීයද? 4. 4 ධනාගය තමයි අපි දාන්නේ. ඒක මතක තියන්න ඕනේ. 3 පිටර ගත්තා. x වර්ගය ඍණ 4යි x මොකද කරන්නේ? ඊට පස්සේ දාන්න ධන 4. මොකද කරන්නේ ඊට පස්සේ? ඒක සංකල වරහන් දාමු. ඊට පස්සේ මොකද කරන්නේ? වරහන් දැම්මා. දාපු අගේම විරුද්ධ අගේ දැම්මා. ඍණ 4 ධන 2. right නේද? sorry. සංකල වරහන්.
right නේද? දැන් මේක පොඩ්ඩක් බලන්න කීය පූර්ණ වර්ගයද කියලා. කීය පූර්ණ වර්ග කියලා පොඩ්ඩක් බලමු අතට කියලා. අතට කියලා බලමු. කීයද? x වර්ග ඍණ 4යි x ධන 4. කට් කරා. right හරි. අර ගාන අදමු එන. ඒ කියන්නේ අරකේ මොකේ පූර්ණ වර්ග කියලා පොඩ්ඩක් බලමු. x වර්ග ඍණ 4යි x ධන 4නේ. right. මේක සංඛ්‍යාව දාන්න කොහොමද? නියත පදයේ ලකුණ සමග නියතයයි x වර්ගයේ ලකුණේ සංගුණකයයි දෙකම ගුණ කරනවා. කීයද? ධන 1යි ධන 4යි ගුණ හැදෙන්නේ ධන 7යි. බලමු ධන 4 හැදෙන විදිහ. ධන දෙවාරයක් ධන 2 ඍණ දෙවාරයක් ඍණ 2 ඊට පස්සේ ධන 4 වාරයක් ධන 1 ඍණ 4 වාරයක් ඍණ 1. දැන් සංඛ්‍යාවල ඓක්‍යය එක සංඛ්‍යාවල ඓක්‍ය එකතුව ඍණ 4ක් වෙන එක මොකක්ද? පොඩ්ඩක් බලන්න කල්පනා කරලා. ධන 2යි එකතු වුණොත් ඓක්‍ය ගත්තොත් ධන 4යි. ඒ කියන්නේ මේ ඍණ 2යි ගත්තොත් ඍණ 4යි. දැන් කඩන්න. ඍණ 2යි x ධන 4 දෙකේම පොදුව ගමු පිටට. දෙකේම මොනවද තියෙන්නේ? x ඉඳ x ඍණ 2. දැන් මේකෙත් මේ වගේම එකක් හදා ගන්න ඕනේ අපි. හරිද? මෙතන ධන තියෙන්නේ නේද මාරු ගන්න අපි. දෙකේම 2 තියෙනවනේ. මේ මෙතන ලකුණ මාරු කරනවා. ඍණ 2 ගන්න. ඍණාගයක් ගත්තාම ලකුණු මාරු වෙනවා. මම ගන්නවා ඍණ. x ඍණ 2. right නේද? ලස්සනට ගන්න. x ඍණ 2 වාරයක් x ඍණ 2 එනවා. ඒ කියන්නේ x ඍණ 2 පූර්ණ වර්ගය. right නේද? එහෙනම් ඉමු දෙයෙන් මෙතනට. එතකොට ඒ කියන්නේ මේ කියන්නේ කීයද? x වර්ග ඍණ 4යි x ධන 4 කියන්නේ මොකද්ද? x ඍණ 2 පූර්ණ වර්ගය. මම මේක ප්‍රසාරණය කරා. ඊට පස්සේ 4න් 2ක් අඩු වුණ ගමන් 2 ඍණ 2 නේ තියෙන්නේ. ඍණ 2 3න් ගුණ වුණ ගමන් ඍණ 6. මේ 3 පොඩ්ඩක් මම ගුණ කරා තේ. right නේද? එහෙනම් ඉන්නේ කීයද? 3 වාරයක් x ඍණ 2 පූර්ණ වර්ගය ඍණ 6. right නේද? තේරෙනව නේද? පොඩක් ඉන්න මේ මෙතන සුට්ටක් ලියලා නැහැ මම ගානේ. sorry වෙන්න ඕනේ. අනේ අවුලක් නැහැ. ලියලා. sorry. ලියලා. right. හරි නේද ගාන? මෙන්න මේව තමයි වර්ග පූර්ණේ කරන්නේ. එතකොට x වර්ගයේ සංගුණක ඍණාගයක් තිබ්බොත් ඍණ අගය පිටර ගන්න ඕනේ. අදාළ අගය පිටර ගන්න ඕනේ. අතුලේ කොහොමද ධන එකක් කරන්න ඕනේ. x වර්ගයේ සංගුණක අනිවාර්යෙන්ම ධන එකක් බවට පරිවර්තනය කළ යුතුමයි. එහෙම කළොත් විතරමයි ඕලන්ට වර්ග පූර්ණේ කරන්න පුළුවන්. right නේද? පුංචි වෙලාවයි ගත්තේ. ඉතින් මේ පුංචි වෙලාවට කියලා දෙන්න පුළුවන්. හරිම පොඩි දේවල් තෝගයක්. හරිම සීමිත දේවල් ප්‍රමාණයක් විතරයි ඉතින් කියලා දෙන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි. ඉතින් මම ඒෂාන්ති ප්‍රාප්ත ඉතින් තවත් වීඩියෝ එකකින් ආපහු ඊළඟ සතියේදී හම්බුන සමහර විට ඒක කියන්න දැන් මොන පාඩමින්ද කියලා. ඉතින් ඉතුරුනොත් තමයි කරන්නේ. ඉතින් මෙන්න අදාළ මේ පාඩම පොඩ්ඩක් හිතලා බලලා තමයි කරන්නේ. නැත්නම් එනම් ලබන සතියේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි. ආයිබෝවන්.